ඉතින් අද මම මේ වීඩියෝ එක ගන්න තියෙන්නේ ෂෝට් වලට කොහොමද views ගන්න කියලා. ඇත්තම කිව්වොත් ඒක හෙන අමාරු ක්‍රියාවක්. ඒත් මම ඒක ඔයාලට විනාඩි 10ක් වගේ උත්තර මම කියලා දෙනවා. ඉතින් වැඩි කරන්න තියෙන වීඩියෝ එකට welcome to NS Tech Lanka. මේකේ මචං මේ YouTube එකේ සෙට් එක ගේමක් ගහන්න මචං ඈ. මම ඔයාලට ගේම ගහන ක්‍රමය මම ඔයාලට කියලා දෙන්නම්. මම ඔයාලට මගේ views වැඩිම කියපෝ වීඩියෝ එක කොහෙද තියලා මතක නැහැ. මේ වීඩියෝ එකට views 1891ක් තියෙනවා. හැබැයි කට්ටිය කොහෙද මේ වීඩියෝ එකටයි මේකටයි නෑ. ඇත්තට මේකට ලොකු හේතුවක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මේ වීඩියෝ එක. මේ විදිහට පෙන්නන්න. මේ මම නත්තල් දවසේ දාපු වීඩියෝ එකක්. කොහේ නැද්ද? සුරුවම අයිනේ පුංචි දලේ මගේ නන්ද අපි මේක මාර සීතල අරගෙන දාලා හරි සවුන දාලා තියෙන්නේ. ආයි මේ Goodbye 2023. මේ වීඩියෝ goodbye Welcome 2024. welcome 2024. මං ඔයාලට කියන්නම් ඇයි මේ දෙකට විතරක් මේ මෙහෙම අවුලුන එක. මේකට මම මේ TikTok එකෙන් ගත් එකක්. මේ වීඩියෝ එකටයි අඩුනේ කියලා. හරිද? මේ වීඩියෝ එක අපි යන් ඇනලයිටිස් වලට. ඕකේ. මං අර කිව්ව එක මම පස්සේ කියන්නම් මේක මම මේ පිළිවෙලින් කියලා දෙන්නම් මේ. අනේ මේක ඉක්මන් කරලා එන්නේ නැහැ. කොහොමද? රීච් එක වෙන්න ඕනේ. ඌ වෙන්න ඕනේ මතකද? showing feed එකෙන් අවල් තියෙන 10යි ඈ 10 දෙනෙක්ට වෙන්නලා 7 දෙනයි බලලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේ 10 දෙනෙක්ට මේක පේන්නලා 7 දෙනයි බලලා තියෙන්නේ. තුරු 3 දෙනයි වෙන්නම නැත්තේ. දැන් ඔයාලා හිතන්නකෝ කොහොම පේන්ට් එක ගන්නකො මේ පේන්ට් දැන් guys මේ රිද්දක විතරයි මෙතන short feed එක මචං කීයක් දාලා තිබ්බේ short feed එක මචං 10යි. අන්න මචං short feed එක කීයද 10යි. ඒකෙන් views වරන් තියෙන්නේ 7යි. views 7යි තියෙනවා මචං ඈ. views කීයද? 7යි. මම ඔයාලට පැහැදිලිව මේක කිය දෙනවා. views 7යි තියෙන්නේ ඈ. දැන් මචං හිතපම් රේඛාව පෙන්නන්න මේ රේඛාව. ඔන්න මේ මගේ වීඩියෝ එක. හිතන්න මේක වීඩියෝ එන්නේ මේක ඉලක්ක කියලා හැමෝම දන්නා. එහෙම හිතපන්කෝ. මම බොරු වයිලා ඕන්න. ඔන්න ඒකේ රේද්ද මේක පායන්න ඕකනේ. බ්‍රෂ් එකක් ගන්න. අන්න මෙන්න මෙහෙම ඈ. හරි guys. දැන් මේක විනාඩි කීයක්ද? විනාඩි හිතමුකෝ 15ක්. අනේ රෙද්ද මේකේ ෆොන්ට් එක බල්ලෝ ගහලාද? විනාඩි ආයෙ රෙද්දක් එනවා. මේක 19 දීලා ඉන්නේ. විනාඩි 15. විනාඩි මේ තප්පර විනාඩි 15 මේ YouTube බාර ගන්නෙත් මේ විනාඩියට වඩා අඩුයි ෂෝට් විදිහට. පොඩක් මේ වැදුනා ගණන් ගන්න එපා. විනාඩි 15 දැන් හිතන්නකෝ මේ 10 දිනාට මේක පේන්නනවා. හරිද? මේ 10 දිනාට මේක පේන්න. මේ 10 දිනාට පෙන්නලා මේ 10 දිනාම මේක බැලුවොත් මේක ඉවර වෙනකම් බැලුවොත් තව ඕනනම් ආසන්න වශයෙන් හිතන්න 100කට වගේ පේන්නවා.
YouTube ලොකා 0 වගේ පෙන්නනවා. හරිද? ඊපස්සේ ඒ 100ත් මේ අවසන් එකම් බැලුවොත් මේ ලොක්කා තව 200කට වගේ පෙන්නනවා. උන් මාර ඩබල් ගේම් ගහන්නේ. ඊපස්සේ ඒ 200ත් බැලුවොත් මේක හිතපන්කො 500කට වගේ පෙන්නනවා. හරිද? 500කට වගේ පෙන්නනවා. හිතපන් හරි. හරි මතන් දැන් 500 වගේ පෙන්නනවා කියලා හිතන්කො 500කට පෙන්නනවා. හරිද? ඊපස්සේ මේ 500 මේක ඉවර වෙනකම් බැලුවොත් මේක මචං තව පෙන්නලා ඔහොම ගිහිල්ලා වයිරල් වෙනවා. එතන මේක වයිරල් වෙන්නේ. මේ ෂෝට් ෆීඩ් එක දාලා තියෙන ගාන 90ක් වගේ මේක සම්පූර්ණයෙන් බැලුවොත් ඒක වයිරල් වෙනවා. එහෙනම් නිකමුත් නෙමෙයි. මම අර කිව්වා වගේ මේක සම්පූර්ණයෙන් බැලුවා මේ 10 දෙනාම. පස්සේ 100කට පෙන්නනවා. මේ 100 දෙනාම ආවහො මේක බැලුවා. සම්පූර්ණයෙන්ම පස්සේ ඒක 200 පෙන්නනවා. ඒ 200 මේක සම්පූර්ණයෙන් බැලුවා. 500 පෙන්නනවා. 500 මෙහෙම සම්පූර්ණයෙන් බලනවා. එහෙම ටික ගිහින් මේක වයිරල් වෙනවා. YouTube එකේ ගොඩක් තියෙනවා වයිරල් වෙන ෂෝට් වීඩියෝ. ඒ වගේ මේකත් වයිරල් වෙනවා. හදිස්සියේ හිතන්නකො මේ වගේ يعني තප්පර 6ක් වගේ තප්පර 6කදී වගේ මේ විතරයි මේක බලන එක. මේ කොටස විතරයි මේ කට්ටිය බලන්නේ. මේ කොටස කවුරුත් බලන්නේම නැහැ. හරිද? මේ කොටස විතරයි බලන්නේ. මේ කොටස කවුරුත් බලන්නේ නැහැ. එතකොට මේ YouTube එකේ ලොක්කා අනේ පව් මේක මේ තප්පර 6කට බලන්න කියලා කොහොමද කියලා 50කට වගේ පෙන්නයි ඈ 50කට වගේ පෙන්නවා. ඒ 50ත් මේ ගානයි බලන්නේ. පස්සේ ලොක්කට මල පෙන්නලා හිටා ලොක්කට මල පෙන්නලා මේ ලොක්කා ඒවත් පෙන්වන්නේ. පස්සේ ඔයාලගේ මේ view එක 50යිමයි තියෙන්නේ. ඒතර මං ඔයගොල්ලෝ තේරුම් නැත්නම් ආපහු වීඩියෝ එක මේ ගිහින් බලන්න මට ආයෙ කියලා දෙන්න බෑ මේක දික් වෙනවා. මේ මම තව උදාහරණයක් පෙන්නන්නම් කොහොම මේක. මගේ වයිරල් ගිය වීඩියෝ. වයිරල් නේ මේ කොහොමද කරලා තියාන ගොඩක් views මේක මචං. අපි ඒක රීච් එක බලමු. මම ගොඩාක් පෙන්නම යන්නේ. මේ තියෙන අමිති මේකේ ෆීඩ් එක 2.7k views ඇවි තියෙන 1.9k. හරිද? ඒත් මේ පොඩක් අඩුයි තමයි. පොඩි ගාණක් අඩුයි. ඒ ගණන් ගන්න එපා. මේ ෂෝට් ෆීඩ් එකෙම තමයි 95.3ක් බලලා තියෙන්නේ. හරිද? මේ ට්‍රැෆික් සෝර්ස් එක. හරිද? පස්සේ YouTube search එකේ 3.2ක් බලලා තියෙනවා. channel page එකෙන් 160ක් බලලා තියෙනවා. මේ මගේ යාළුවෝ set එකෙන් තමයි බලලා ඇත්තේ. playlist එකෙන් 2.6ක් බලලා තියෙනවා. අද මේ රෙද්දවල් වැඩක් නැහැ. මේ මොකද මේක දැනුන්නේ මං අර කිව්වා වගේ මේ YouTube එකේ ලොක්කා ඉන්නව නේද මේ මචං. මේ ලොක්කා ඒ කියන්නේ ට්‍රැෆික් සෝර්ස් එක වැඩිම මේ එක මේ වැඩිම වීඩියෝ විතරයි මේ සපෝට් කරන්නේ. අනිත් ඒව වැඩක් නැහැ. දන්නවා නේ පිටරට ඉන්න පොස්ට් ලොක්කලාගේ හැටි. ඒ වගේ මන් දැන් කියලා දෙන්නම් ලොක්කා ඒ වගේ ඩබල් ගේම් ගහන්න අපි උඩ කොලේ වහලා මේ views ගන්න විදිය. YouTube එකේ කොලේ වහලා views ගන්න විදිය. මේක ඇත්තටම වශයෙන් කිව්වොත් ලේසි. මට විනාඩි 5ක් දෙන්න. මම මේ කොච්චරක් මේ වීඩියෝ කරලා කියලා බලන්න ගියේ. විනාඩි 8ක් වගේ වීඩියෝ කරලා කොහොම කරලා මේක විනාඩි 15ක් වෙයි. දැන් ලොක්කම එහෙම මේ ඩබල් ගේම් ගහද්දි අපි නිකන් ඉන්න බෑනේ. අපිත් මේකට වැඩක් කරමු. මං කියන්නේ පොඩක් ඔයගොල්ලෝ YouTube එකේ හරි Google එකේ හරි ඉන්ටර්නෙට් එකේ හරි මොකේ හරි සර්ච් කරලා බලන්න මේ දවස්වල වැඩිම views කියපෙව්වා. කොහොමද ෂෝට් වලට යන ෂෝට් වලට ෂෝට් කරා නම් මේ දින මත 222 million views මේක කැටගරි එක හොයාගන්න. දැන් මේ 608 මේ 608 මිලියන් කියන්නේ මිලියන 608ක්
දැන් මේ විදිහේ මැජික් ගැන ඕගොල්ලෝ පුළුවන් මේ රෙද්දම ආපහු කොපි කරලා හරි කමන්නේ දාන්න. මේ කබිලින් ඉන්නේ නැත්නම් මූ වගේ ආතල් මේ වැඩක් කරන්න පුළුවන්. හරිද? නැත්නම් මෙයා වගේ පින්නන්න බෑ කවුද දන්නේ පිටට දෙන්න. මේ මල්ලි වගේ වීඩියෝ මල්ලි නෙවෙයි අයියා වෙන්නේ. මේ අයියා වගේ මේ මැජික් කරන්න පුළුවන්. ඌ වගේ මැජික් කරන්න නම් අපිට ග්‍රීන් ස්ක්‍රීන් නැත්තම් තියෙන්නේ මොකද්ද මේ Adobe Premiere Pro එකෙන් හරි After Effects හරි අර ග්‍රීන් ස්ක්‍රීන් ඕනේ ග්‍රීන් ස්ක්‍රීන් ඕනේ ඒක වෙනම කතාවක්. ඒ වගේ මේ දවස්වල වෛරල් යන කන්ටෙන්ට් එකක් බලන්න. හරිද? දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් වීඩියෝ එක මේ හදද්දි මෙහෙමයි. දැන් වීඩියෝ මේක බලන්න මේක කිසි ක්වොලිටි එකක් නැහැ. මේක බලන්න මේ රෙද්ද ඒලෝ ක්වොලිටි එකක් නැහැ. දැක්කම අප්පිර හදනවා. මට වෙලාව මේක ඩිලීට් කරන්න Goodbye 2023. මේ goodbye 2024 welcome 2024 මම මේක හදුවේ මොකෙන්ද pixel lab එක. Welcome 2024. මට මට කීයේ දැන් රෑ 12ට විතර දැම්මේ. සැම්බර් 31 නෑ රෑ 11ට වගේ දැම්මේ ඕක මම. මේක බලන්න කිසිම මේ මොකද්ද කියන්නේ තාත්වික ගතියක් නෑ මේක. මේ කැතේ බෑ මේ goodbye 2023 welcome 2024 එහෙම කරන්න එපා. අඩම ගන්න උඹලා ජෝක් හරි දාපල්ලා මේ වීඩියෝ එකේ ජෝක් හරි දාපල්ලා. මං කියන්නේ මටට කමක් නෑ උඹලා හරි කමක් නෑ මේ වගේ උදලා වෛරල් වෙයලා. මම නම් හිමින් හිමි ෂේප් එක ගහන පස්සේ උඹලා මට සපෝට් කරපන්. නැත්තම් මේ වගේ මම මේක AI පාවිච්චි කරලා මේ හදාගත්තේ මේ පුතුයේ ඒක මේ වගේ දැන් හොඳ වීඩියෝ එකක් දාම වල කමෙන්ට් උත් එනවා හොඳට. ලයික් වෙනවා ලයික් 52ක් ඇවිල්ලා මට. ඉතින් ඇතිනේ බංගේ. කොහොමද ඩිස්ලයික් දෙකක් ඇවිත් තියෙනවා. ඒක වැඩි ගණන් ගන්න එපා. වැඩියෙන් එන්නේ ලයික් මචං. තව දෙයක් තමයි දැන් ඔයාලා වීඩියෝ එකට දැම්මට පස්සේ ඔයාලා account 4-5ක් විතර හදා ගන්න. 5ක් විතර හදාගත්තට පස්සේ ඔයගොල්ලෝ ගන්න තියෙන්නේ ඒ channel වලින් මේ ඒ account වලින් ඔයාගේ channel එක හොයන්න. පස්සේ channel එක හොයලා ඔය subscribe කරන්න. subscribe කරලා පස්සේ comment එකක් දාන්න. මේ comment එකක් දාලා ඒ වීඩියෝ එක ඔයාලා මේ මොනවද මේ account වලින් බලන්න. මාත් මේ එකද කොහොමද දැම්මා කොහෙද මේකේ වගේ මතක විදියට channel එකේ පොත් අනේ මේක නෙවෙයි කොයි හරි එකක් දැම්මම මම පොඩ්ඩක් මේ බලලා උදාහරණයක් මගේ හම්බුණා මේ වගේ මේ යාළුවෙක් මල්ලි කෙනෙක් මේ මල්ලිත් මේ channel එක කරනවා. ඔයගොල්ලෝ ගිහින් බලන්න පුළුවන්. මේ මගේ නෑද මල්ලි කෙනෙක් මේ මල්ලි ලව්වත් මම subscribe මේ කරගත්තා මට අකු 77ක් ඉන්නවනේ. මට එහෙ ලයිට්යි. කට්ටිය දැක්කද මූට 77ක් ඉන්නවා. මට ඒකට ඉන්නේ. නුවන් ඩෑෂ්බෝඩ් එක පින්නන්න. 70යි. මට ඔයගොල්ලෝ උදව් ගන්න ඕනේ මේකම පාස් කරලා. මම මුගේ කන්ටෙන්ට් ටිකක් පෙන්නන්නකෝ. මූ බලන්න. මූ කලින් කරේ එහෙන ගොබ්බ වැඩ. මූ මට මේකට රිපෝට් ගහයි දන්නේ නැහැ. ඒත් කමන්නේ මට ඒක වැඩක් නැහැ. ඔය ඩිලීට් කරලා බාඩ වාගේ. කාටිය මූ මේ ඩිලීට් කරලා කලින් තිබ්බ එහෙන වැඩ වෙන්නේ නැති මේ මෙලෝරහන් නැති ඒවා. දැන් බලන්න ඒක මං උඩ මේක මේ මාත් ඉවර මේ ඌ ඇහුවා ඒ කියන්නේ මට ඉස්සර 73ක් තිබ්බා මේ තුනක් දැක්කේ මේ ඇහුවා කොහොමද උත්තර මේ සබ්ස්ක්‍රයිබ් ගන්න කියලා. පස්සේ මං කිව්වා මේ පා වීඩියෝ එඩිට් කරලා දාන්න ඔය වගේ වරන් ගේමින් ගහනවා නම් එච්චර හරියන්නේ නැහැ. ගේමින් ගහනවා ගහලා වීඩියෝ දාලා නිකම් දාන්න නැත්නම් එඩිට් කරලා දාන්න. මම අතර ගේමින් නේද මම ගේමින් channel එකට පටන් ගත්තා. ඒක මම link එකත් මම දාන්නම් පල්ලෙහායින්.
නැත්නම් ඔයාලා YouTube එකේ search කරන්න SL මොකද්ද මේ Sonic boy අනේ Sonic Palace නෑ ඔය මොකක් හරියක්ද දැන් මේ නම් මතකද නෑ මගේ ෆෝන් එකේ තියෙන්නේ ඒ වගේ හොඳට එඩිට් කරලා මේ වීඩියෝ දාන්න අර මං කිව්වා වගේම ඔයාලගේ account පහෙනොත් මේ මේක හදන්න මේ මයික් එකත් ගත්තා මේ ගණන් ගන්න එපා ඒ වගේම මේ බලපු ඔයාලා ඔක්කොටම කියන්නේ දැන් බැලුවනේ ඒ වගේම අර මේ ෆෝන් එකේ රතු පාට subscribe button එකක් පෙනේ ඒක අලුතින් හැදුවා YouTube එකේ කට්ටිය පොඩ්ඩක් මේ කොබල බලන්න හරිය වැඩ කරනවා කියලා මට ඔබන්න බෑනේ දැන් හරි account පහෙන් වැඩ කර මේ එබලවල හරි ගියා මේ ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්න වැඩ කරනවා කියලා මේ අපි මේක 100 කරමු අරු පාස් කරලා දාමු නෑ දැන් මල්ලි කියලා වැඩක් නෑනේ මට ඔයගොල්ලෝ ඕනේ නෑ දැන් මල්ලිට වඩා මං ඔයගොල්ලන්ට මනාපයි ඔයගොල්ලෝ මොකද්ද කියන්නේ මං ඒ දේ කරලා බිනනවා බෑ ෆෝන් එකේ නම් පොලේ ගහන්න එපා කියන්නේ මේ පොලේ ගහන්න නම් කියන්න එපා හරිද ඒක මේ පොලේ ගහුවොත් එහෙම මේ ලැප් එකයි ෆෝන් එක පොලේ ගහුවොත් මට ගෙදරින් ඉන්න වෙන්නේ නැහැ ඒක වෙනම කතාවක් අද වීඩියෝ නවත්තනනේ බලලා දැන් මේක බලලා එපා වෙලාදී මටත් දැන් මේක කරලා එපා වෙලා මම ඇයි හැම පැය 30 මේක කියවෙන පැය නෙවෙයි කොහොමද කරලා subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න ඔක්කොම කරන්න ඔක්කොම කරලා බලන්න ලස්සනට මේ එතකොට ඔයාට ලස්සන මිනිස්සෙක් වෙන්න පුළුවන් ඔයා ලස්සන මිනිස්සෙක් වෙන්න ආස නම් මගේ channel like කරලා comment කරලා share කරලා subscribe කරන්න අනිවාර්යෙන් subscribe කරන්නකෝ එතකොට ලස්සන මිනිස්සෙක් නම් ආ පින් ලැබෙන වැඩ බොරු නෙවෙයි පින් ලැබෙන වැඩ වුණා ඊළඟ වීඩියෝ එකේ මම කියලා දෙන්නම් කොහොම මගේ මේ ලෝගෝයක් හදාගන්න විදිහක් ඔව් මම ආයෙ ක්‍රියේටිව් ස්ටුඩියෝ කරන මේ ලෝගෝ එකක් හදන විදිහ මම කියලා දෙන්නම් ඒ වගේම මගේ මේ YouTube channel හදන විදිහකුත් මම කියලා දෙන්නම් පස්සේ ඔයගොල්ලෝ බලයි ඇයි මේ අර කලිනුත් වීඩියෝ දාලා දීවා ඒකෙද්ද වැඩක් නැහනේ ඒක මම බහුබූතෙන් කෙලියේ මට දැන් තම තේරෙන්නේ මම එක්ක මේ කරලා දෙන බහුබූත මේ හරියට වැඩක් කරලා නැහැ වගේ මට පේන්නේ බහුබූත කොහෙද මම කෙල්ලලා තියෙන්නේ එහෙනම් කට්ටිය මේ Photoshop එහෙම Premiere Pro එහෙම ලෑස්ති කරලා තියාගන්න මේ මම ඊළඟට ඒ වගේ ටියුටෝරියල් එහෙම ගේනවා ඒ වගේම කියන්නත් ඕන like කරන්න comment කරන්න share කරන්න ඔක්කොම කරන්න මං යනවා පාළුයි තමානේ පාළුයිනේ පාළුයි කර ගන්න දැන් මං යනවා bye ඉන්න මේ තියෙන්නේ මේ මම මේ අපේ ආච්චි කෙනෙක්ගේ ෆෝන් එකකින් ගත්ත එකක් මේක මේ මගේ එක account එකකින් ගත්ත එකක් මේ channel එක දැන් හොයාගන්නත් නැහැ මේක හොයාගන්නත් නැහැ අපා මේ account එක හරි මං යන්නම් දැන් වීඩියෝ දික් වෙන්නේ